ආයිබෝවන් මෑත භාගයේ ඒ කියන්නේ 2025 වසරේ සැප්තැම්බර් මාසයේ 7 වෙනිදා කියලා කියන්නේ මිලානෝ නගරයේ හැමෝටම කතා බහට ලක් වෙච්ච ලක්ුණ වැඩසටහනක් වෙච්ච වැඩසටහනක් කරපු දවසක් බවට පත් වුණා. ඒ තමයි Miss and Mrs Beauty Queen Sri Lanka in Italy 2025. මේ වැඩසටහන මේ පැජන්ට් එකේ කැටගරි දෙකකට තමයි තරගකාරයන්ට තරග කරන්න සිදු වුණේ. ඒ තමයි අවිවාහක සහ විවාහක අවිවාහක යන කොටස් දෙකෙන් තමයි මුළු ඉතාලිය පුරාවම විසිරී පැවති සිටි සුරූපිනියන් එකම වේදිකාවට ගෙන ආපු වැඩසටහන. එහිදී මේ අධ්‍යක්ෂකාව හැටියට කටයුතු කරපු ජනප්‍රිය රංගන ශිල්පී ඉමායා ලියනගේ මහත්මිය හැමෝම ඉදිරියේ පොරොන්දු වුණා මේ ජයග්‍රාහිකාවන් ජාත්‍යන්තර තලයට විවිධ අවස්ථාවලදී ගෙනියන වග. අන්න ඒ දේ දැන් ඉෂ්ට කරන්නට සූදානම් වෙන මොහොතේ තමයි අපි ඔබට මේ වැඩසටහන ගෙනෙන්නේ. මේ වැඩසටහනේ අපි මුලින්ම සම්බන්ධ කරගන්නේ Miss and Mrs Beauty Queen Sri Lanka in Italy. මේ පැජන්ට් එකේ අවිවාහක අංශයේ ජයග්‍රාහිකාව තමයි අපි ඔබට හඳුන්වා දෙන්නට මේ සූදානම් වන්නේ. හේතුව තමයි 2026 වසරේ ජාත්‍යන්තර තරගයට සූදානම් වෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල ඇගේ පෞද්ගලික යම්කිසි තොරතුරක් නිසා මේ වසරේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගය සඳහා ඇය සහභාගී වන්නේ. කෙසේ වෙතත් ඉමායා ලියනගේ මහත්මිය ජාත්‍යන්තර තලයේ සියලු දෙනාට කතා බහ කරමින් මේ ඇය සූදානම් කරන 2026 ඉතාලිය නියෝජනය කරමින් මේ තරගයට සහභාගී වෙන්නට. ඒ තමයි මලිසා ෆොන්සේකා තමයි ජයග්‍රාහිකාව හැටියට අපත් එක්ක සම්බන්ධ වෙන අයුවා. කොහොමද තොරතුරු මේ දවස්වල කොහොමද ප්‍රතිචාර තමයි? මට වින් කරට පස්සේ ගොඩක් ජාර හම්බුණා. මගේ සිටි එකෙන් ගොඩක් සපෝට් එකක් හම්බුණා. මම වෙනුවෙන් උත්සවයකට ලැස්ති කරා. මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා මගේ ෆැමිලි එක මම ගොඩක් සපෝට් කරා. මේ වින් එක ඇත්තටම එයාලටත් ඩෙඩිකේට් කරන්න වුණා. මොකද එයාලා මගේ පිටපස්සෙන් ඉඳලා මට සපෝට් කරේ නැත්නම් මට තනියම විදියට යන්න බෑ. ඒ වගේම මේ මගේ වින් එක ගැන දැනගත්ත කට්ටියම මට ගොඩක් රිලේෂන්ස් කරා. ගොඩක් සුබ පැතුවා. ගොඩක් කට්ටිය මට ආදරේ පෙන්නුවා. ඒ තමයි. ඒ ආදරේ දිනද්දී මම හිතන්නේ තරුණයක් හැටියට වේදිකාවේ මේ විදිහට තමන්ගේ රූප ස්වභාවය පෙන්වමින් ඉතාලියේම අවිවාහක අංශයේ ජයග්‍රාහිකාවට පත් වෙද්දී ලැබුණු අත්දැකීම් ගැන මම කැමති ප්‍රේක්ෂකයන්ට කියන්න. ගොඩක් අභියෝග ආවා. ඇත්තටම මම පළවෙනි දේ තමයි ඉගෙන ගත්තේ කොන්ෆිඩන්ස් එක. ස්ටේජ් එකක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන එක, පර්ෆෝම් කරන එක ලේසි දෙයක් නෙමෙයි. ඇත්තටම මම ඉන්න දෙයක් කරලම නැහැ. ඒ නිසා මට ගොඩක් නිව් එක්ස්පීරියන්ස් එකක්. අනිත් මේ මගේ ෆස්ට් පැජන්ට් එක. අමාරු වුණා සමහර වෙලාවට. උනත් ඇත්තටම මහන්සි වෙලා හඩ් වර්ක් කරලා මම විතරක් නෙමෙයි මගේ ෆැමිලි එකත් ඇත්තටම ගොඩක් කැපකිරීම කරලා ජයග්‍රහණය කරා. ඒ බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වුණු, බොහෝ දෙනාගේ ආශිර්වාදයට පාත්‍ර වුණු කෙනෙක් තමයි මලිසා ෆොන්සේකා කියන්නේ. හේතුව තමයි ඇය පාසල් යන අවධියේ තමයි මේ තරගය සඳහා සහභාගී වෙන්න ලොකු අභියෝගයක්. කොහොමද ඒ අභියෝගය ජයගත්තේ මලිෂා? ස්ටඩි ප්‍රොජෙක්ට් එකක් මැනේජ් කරන එක ලේසි දෙයක් නෙමෙයි. ඒකත් ගොඩක් ඔර්ගනයිසේෂන් තියෙනවා, ඩිසිප්ලින් තියෙනවා. ඒකත් මට ඇත්තටම නිව් එක්ස්පීරියන්ස් එකක්. මොකද මේ තරම් මේක මට ඇත්තටම ලොකු දෙයක්. මම මේ කරේ ලේසි දෙයක් නෙමෙයි. ඒක නිසා ඒක ඔර්ගනයිස් කරන එක ලේසි දෙයක් නෙමෙයි. ඒ වුණත් ඒ කියන්නේ එම් මැනේජ් කරන්න පුළුවන්. මම මගේ ස්ටඩීස් ඇත්තටම ප්‍රයෝරිටි එකක්. ඒක මම නවත්වන්න කරන්නේ නැහැ. මේකෙන් තව ඉස්සරහට ගියත් මම ස්ටඩි කන්ටිනියු කරනවා. ඒ වුණත් කියන්නේ මට ආසි දේවලුත් මම කරගෙන යනවා. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. ඒ තමයි තමන්ගේ අධ්‍යාපනයත් බාහිර කටයුතු තම පිළිවෙලකට කරොත් අනිවාර්යයෙන්ම ජීවිතේම ජය ගන්න පුළුවන්. අධ්‍යාපනයේ පමණක් නෙවෙයි ජීවිතේ, බාහිර කටයුතු පමණක් නෙවෙයි ජීවිතේ. මේ දෙකම එක හා සමානව තමන්ට කරන්න පුළුවන් නම් ලෝකේ ජය ගන්නට හොඳ උදාහරණයක් තමයි මලිෂා ෆොන්සේකා. මලිෂා දැන් ඔබ මේ මොන නගරෙන්ද සහභාගී වෙන්නේ? ත්‍රෙවිසෝ කියන්නේ දුර නගරයක්. ඉතාලියේ දුර නගරයක සිට තමයි මේ තරගය සඳහා සහභාගී වුණේ. ඔබ
ඉතාලියේ මේ තරගෙට සහභාගී වෙන්නේ පළවෙනි වතාවට. මේ අවස්ථාව ලබා දෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනිය ඉමායා ලියනගේ. මොකද්ද මං හිතන්නේ ඔබටත් වචනයක් ඇති ඉමායා ගැන කියන්න. ඉමායා ඇත්තටම ඉමායා ගැන කියනවා නම් ගොඩක් සපෝට් කරනවා. මම වගේම තව කොම්පිටිෂන් එකට පාටිසිපේට් කරපු ගර්ල්ස්ලටත් ෆස්ට් එක්ස්පීරියන්ස් එක. එයාගේ ගොඩක් කැපකිරීම තිබ්බා. ඒක මම දැක්කා. ඇත්තටම ඉතින් කට්ටියම දැක්කා. අපිට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒක හැමතිස්සෙම එයා සොලියුෂන් එකක් අපිට මේ දෙනවා. අනිත් එක අපි අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. ඒකම ගොඩක් kind and she's always there for us and ඒක great quality එකක්. ඇත්තටම එයා ගොඩක් ආදරෙන් සැලකනවා අපේ කොම්පිටිෂන් එකේ හිටපු හැම ගර්ල් කෙනෙක්ම එක වගේ ආදරෙන් සැලකනවා. හොඳයි. ඉමාය ගැන එහෙම කතා කරද්දී මම අවසාන ප්‍රශ්නය ඔබට යොමු කරන්න කැමති. මේ හැමෝම බලාගෙන ඉන්න ඔබට ආශිර්වාද කරන හේතුව තමයි ඒ තරගයේදී තරගකාරියක් වුණාට දැන් ඇය නියෝජනය කරන්නේ ශ්‍රී ලාංකික අපිව. අපේ අභිමානය තමයි ලෝකෙට ගෙනියන්න රැයි සූදානම්. අනේ තමයි 2026 ජාත්‍යන්තර තරගයකට තමයි ඇය සහභාගී වෙන්නේ. මොකක්ද ඒ තරගය? Miss Asia Pacific International 2026. පිලිපීනයේ පැවැත්වෙන්නේ නේ? කොහොමද දැන් මේ තරගය සඳහා සූදානම් වෙන්නේ? සූදානම් කියන්නේ I'm taking care of myself. ගොඩක් එකන දේවල් වලට attention දෙය කරන්න ඕන. food exercise කරන්න ඕන. ඒ වගේම ගොඩක් කැපකිරීම කරන්න. කැපකිරීම කරන්න ඕන. තමන් ගැන ගොඩක් කොන්ෆිඩන්ස් තියාගන්න ඕනේ, විශ්වාසයක් තියාගන්න ඕනේ. ඕන. ඒ කියන්නේ ගොඩක් ටේක් කෙයාර් කරන්න ඕන. ඒක එහෙම ලැස්ති වුණා. අනිත් එක කියන්නේ අනිත් බියුටි කන්ටෙස්ට් මම ෆලෝ කරනවා. එයාලගේ එක්ස්පීරියන්ස් එකක් මට ගේන් කරගන්න පුළුවන් නිසා එහෙම ඉතින් සුන්දරම් අභිභාග අංශයේ කියන්නේ මිස් කැටගරි අංශයෙන් ජයග්‍රහණය කරපු මලීෂා ෆොන්සේකා තමයි අපින් මේ මොහොතේ සමුගන්නේ. දැන් අපි යනවා විභාග අංශයේ ජයග්‍රාහක සමග කතා බහ කරන්නට. ඇගේ අත්දැකීම් ඔබත් සමග බෙදා ගන්න.